ඉසිවරන්දුටු මගේ බවගමන. පළමුවන පොත අභිධජ්ජ මහරට්ටගුරු අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මානාහිමියන් සමග මා පැවැත්වූ රූපවාහිනී සාකච්ඡා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපිලේඛන ඇසුරිනි. 12 වන කොටස. ප්‍රශ්නය: ස්වාමීනි, ඔබ වහන්සේ ඉන්දියාවේදී ලබාගත් නාඩි කියවීම් හැරුණු විට ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය කියවන්නන් හමු වුණාද? නාහිමි. ලංකාවේ ඉන්න නාඩි වාක්‍ය ගැන මට ප්‍රභාත් මහත්තයාගෙනුත් දයාරත්න මහත්තයාගෙනුත් දැනගන්න ලැබුණා. ලංකාවේ හෝටලයක නැවතිලා මේ ඇත්තෝ නාඩි වාක්‍ය ප්‍රකාශ කරන බවද කිව්වා. ඒ වාක්‍ය ක්‍රමය අගස්තියර් කෞශික නාඩි ක්‍රමය බව මම දැනගත්තා. ඒ අනුව මා හිතවත් නාඩි වාක්‍යය පිළිබඳ මගෙන් විටින් විට කරුණු විමසූ මෛත්‍රී මහත්මයාට දැන්වුවා. ඒ මහත්මයා ඊට අවශ්‍ය දින විලාවල් වෙන් කරලා මට දැන්වුවා. ඒ දිනවල මට තද සෙම් අමාරුවක් තිබුණා. මේ හේතුවෙන් මට පැමිණිය නොහැකි බව ඒ මහත්මයාට මම දන්වලා යවුවා. වෙනත් දිනයක් පසුවට පිළියෙල කර ගැනීමට මම හිතාගෙන හිටියා. ඊට පසුව කොළඹ වෙළඳ ව්‍යාපාරික මහත්මයෙක් වන සෙනවිරත්න මහතා මේ අවස්ථාව මට සලසලා දුන්නා. ඒ අනුව නාඩි කියවන්නා බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමයට ආවා. එහි ප්‍රධාන ජයශංකර් මහත්මයා ප්‍රභාත් මානවසිංහ මහත්මයාටත් නාඩි වාක්‍ය ගැන නිතර කරුණු විමසන මෛත්‍රී මහත්තයාටත් දැන්වුවා. පළමු කාණ්ඩයේ පමණක් ඉතාමා කියවා ගත්තා. එහි නම් සහ සියලු විස්තරද කේන්ද්‍ර පිටපතද සටහන් වෙලා තිබුණා. ඒ කැසට් පටයකට පටිගත කොට මට දුන්නා. නාඩි වාක්‍ය තුලින් මගේ විස්තර සොයා ගැනීමට විනාඩි 10ක පමණ කාලයක් ගත වුණේ. ප්‍රශ්නය: ස්වාමීනි, පෙරදීම ඔබ වහන්සේගෙන් විමසා සිටියා. ඇතැම් අය කියනවා මෙසේ ප්‍රශ්න කිරීමෙන් ඔවුන් අපගේ විස්තර ලබා ගන්නවා කියලා. ඔබ වහන්සේට එහෙම සැකයක් ඇති වුණේ නැද්ද ස්වාමීනි? නාහිමි. නාඩි වාක්‍ය ක්‍රමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති අය එහෙම සැකයක් ඇති කරගන්නවා. මමත් මුලදී එනම් පළමු නාඩි වාක්‍ය ඉන්දියාවේදී කියවා ගන්නකොට සැකයෙන් තමයි හිටියේ. ඒ විෂය ගැන දීර්ඝව කරුණු සොයා බලනකොට නාඩි වාක්‍යයේ ඇති ගැඹුරු බව මට අවබෝධ වුණා. ලෝකයේ තියෙන අරුම පුදුම විස්මිත තොරතුරු තියෙන පොත් සමූහයක් තමයි නාඩි වාක්‍ය කියන්නේ කියලා මට අවබෝධ වුණා. ඒක විස්මිතයි. මිනිස් සිත දියුණු කිරීමෙන් ලබාගත හැකි ශක්තිය නාඩි වාක්‍ය තුලින් මට පැහැදිලි වුණා. ප්‍රශ්නය: ස්වාමීනි, අවසරයි, මේ ප්‍රශ්නය අහලා ඔබ වහන්සේ අසීරුතාවටපත් වෙනවා නම් පිළිතුරු නොදීම ගැන මම අහිතක් හිතන්නේ නැහැ. ඔබ වහන්සේ කැමති නම් පමණක් ඔබ වහන්සේ දෙවෙනි වරට ලංකාවේදී ලබාගත් අගස්ති කෞශික නාඩි වාක්‍ය තුලින් ඔබ වහන්සේට කියලා තිබුණ දේවල් ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ පුරා සිටින බෞද්ධ අබෞද්ධ අය දැනගන්න කැමතියි ස්වාමීනි. නාහිමි. මම මීට පෙරත් මුන්නැහැට කියලා ඇති. මගෙන් ප්‍රශ්නයක් අහපු කෙනෙකුට පිළිතුරු නොදී මම කිසිම දිනක මග ඇරලා ගියේ නැහැ කියලා. මම කියන්නම්. අගස්ති කෞශික නාඩි වාක්‍යයේ පළමු කොටස මට කියවන්න ලැබුණේ බත්තරමුල්ල චිත්ත විවේකාශ්‍රමයේදී. ඉතිරි කොටස කියවීම සඳහා මම ඉල්ලලා තිබුණු කාණ්ඩ ඇතුළත් තල්පත් මිටි අරගෙන ජයශංකර් මහත්මයාත් මානවසිංහ මහත්මයාත් බලංගොඩ පන්සලට ආවා. ප්‍රශ්නය: මොනවද නායක හාමුදුරුවනේ කියලා තිබුණේ? නාහිමි. ඒ නාඩි වාක්‍යයේ දීර්ඝ විස්තර කියවුණා. මං හිතන්නේ පැය 3-4ක විස්තර කියෙව්වා. ඒ නාඩි වාක්‍යයේ තිබුණ හැටියට අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන වෙලාවේ ඒ බෝධියට අධිග්‍රහිත දෙවියන් විදියට ඉඳලා තියෙන්නේ මමයි. ඒ අනුව මම මාර පරාජය, තණ්හා රති රගා යන අයගේ ක්‍රියාකලාප දැකපු කෙනෙක්. ඒ වගේම ඒ කාලේ සිදු හැම දෙයක්ම මම දැකලා තියෙනවා. ප්‍රශ්නේ: පුහුදුන් අප තුළ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා ස්වාමීනි. බුදුන් වහන්සේ උන්වහන්සේ පරාජය කරන්න මාරයා කියලා කෙනෙක් ආව සිද්ධිය බුදුන් වහන්සේගේ සිතේ උපන් අදහසක්. තණ්හා රති රගා යන බුදුන් වහන්සේගේ සිතේ ඇතුණ ක්ලේශ සමූහයක් කියලා සමහරු කියනවා. සමා වෙලා මේ කරුණ පැහැදිලි කරනවද ස්වාමීනි? නාහිමි. මේක ඊටාම සරල ප්‍රශ්නයක් නේ මහත්තයෝ. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා ලැබපු උත්තරීතර තත්වයට. එහෙම තත්වයකට පත් වුණ අයගේ සිතේ
කෙලෙස් කවදාවත් පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උදාන වාක්‍යයකින්ම ඒ ප්‍රීතිය ප්‍රකාශ කරලා තියෙනවා. මාරයා කියන්නේ සැබෑම කෙනෙක්. තණ්හා රති රගා කියන්නේ මාරයාගේ දූතිකාවන්. ඒ නම් වලින් හැදින්වෙන්නේ බුදුන් වහන්සේගේ සිතේ ඇතිවුණු රාගසිතවිලි කියලා කෙනෙක් කියනවා නම් බුදුන් වහන්සේට බුද්ධත්වයට කරන ලොකුම අගෞරවය අපහාසය ඒකයි. බුදුන් වහන්සේගේ අරහන් ගුණය නොපිළිගැනීමක්. මාරයා කියන්නේ සැබෑ කෙනෙක්. ඒ තැනත්තා දිව්‍ය පුත්‍රයෙක්. අපේ බණ පොත්වල දක්වන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා. ප්‍රශ්නය: පින්වත් ස්වාමීනි, ජ්‍යොතිෂය පිළිබඳ මහජනයා තුළ විවිධ මතිමතාන්තර තියෙනවා. මේවා බොරු, පිළිගන්න බෑ කියලා කියනවා. ඒකට හේතුත් තියෙනවා. එක එක ජ්‍යොතිෂය වේදීන් එකම කරුණ ගැන විවිධ මත ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබ වහන්සේ මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේ? නාහිමි: මහත්තයෝ, ඔය ප්‍රශ්නය බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහුණු වෙලාවෙත් තිබුණා. ඉන්දියාව කියන්නේ ජ්‍යොතිෂය ගැන මහා දැනුම් සම්භාරයක් තියෙන රටක්. බෝධිසත්වයන් වහන්සේට නම් දෙන දවසේ මහා බල සම්පන්න බ්‍රාහ්මණ පඬිවරුන් 7 දෙනෙක් ආවා. ඉන් 6 දෙනෙක්ම මත දෙකක් ප්‍රකාශ කළා. මේ තැනැත්තා ගිහිගේ හිටියොත් අනිවාර්යෙන්ම සක්විති රජ කෙනෙකු බවට පත් වෙනවා. ගිහිගේ අතහැරලා මහාන වුණොත් බුදු වෙනවා කියලා. ඒ අතර හිටිය බාලම බ්‍රාහ්මණ පඬිවරයා වූ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විතරයි කීවේ මේ තැනැත්තා අනිවාර්යෙන්ම මහාන වෙලා බුදු වෙනවා කියලා. ඉතින් වර්තමානයේ විවිධ මතිමතාන්තර ඇති වෙන එක පුදුමයක් නොවේනේ. ප්‍රශ්නය: ඒ කාරණය තවදුරටත් පැහැදිලි කරන ලෙස මම නමස්කාර පූර්වක ඉල්ලා සිටිනවා ස්වාමීනි. නාහිමි: ඒ දේ සිදුවන්නේ මෙහෙමයි. ජ්‍යොතිෂය කියන විෂය මහා ගැඹුරු විෂයක්. හරියට සප්ත මහා සාගරය වගේ ගැඹුරු ආධ්‍යාත්මික විෂයක්. පෙර සිටි මහා බල සම්පන්න 이르දිලාභ ඍෂිවරුන් තමයි මේ ශාස්ත්‍රය ලෝකයට බිහි කළේ. එක් ජ්‍යොතිෂ්‍ය වේදීන් තම තමන් මේ ශාස්ත්‍ර ග්‍රහණය කරගත් ප්‍රමාණයට තමයි නිවැරදි පලාපල කියන්න පුළුවන්. හරියට කන් හැන්දක් තියෙන කෙනා මහසයුරෙන් ඒ හැන්දේ ප්‍රමාණයට ජලය ගන්නවා. තේ හැන්දක් තියෙන කෙනා එම ප්‍රමාණයට මුහුදු වතුර ගන්නවා. පොල් කටු හැන්දක් තියෙන කෙනා ඒ ප්‍රමාණයටයි වතුර ගන්න. ඊට වඩා ලොකු භාජන තියෙන ඇත්තෝ තමන්ගේ භාජනයේ ප්‍රමාණයට වතුර ගන්නවා. ඒ අනුව තම තමන් ශිල්පය හැදෑරූ ප්‍රමාණයට තමයි අනාගතයේ පිළිබඳව පුරෝකථනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ ඇත්තෝ කියන්නේ බොරු නෙවෙයි. තමන් ශිල්පය ග්‍රහණය කරපු ප්‍රමාණයටයි විස්තර කියන්නේ. මුන්නැහි ජ්‍යොතිෂය ගැන උනන්දු වෙනවනම් හෙන්ද්‍රික් හෙට්ටිගොඩ මහත්තයා ලියලා තියෙන ජීවිතය හා ග්‍රහයෝ කියන පොත කියවන්න. ඒ පොත ආධුනිකයින්ට, වෛද්‍යවරුන්ට, හාමුදුරුවන්ට, ගුරුවරුන්ට හොඳ අත්පොතක්. සරලව යම් යම් කරුණු තේරුම් බේරුම් කරගන්න පුළුවන්. ප්‍රශ්නය: පැහැදිලි ස්වාමීනි, නාඩි වාක්‍යය තුළින් ඔබ වහන්සේගේ අනාගත සිදුවීම් එහෙමත් කියලා තිබුණද ස්වාමීනි? නාහිමි: කියලා තිබුණා. මං ඒවා ඉච්චර හිතේ රඳව ගත්තේ නැහැ. එක සිද්ධියක් විතරක් මතකයි. නාඩි වාක්‍යයේ කියලා තිබුණා හිරු නැගෙන රටක රජ කෙනෙක් මෙතෙක් කිසිම කෙනෙකුට නොදුන් ගෞරව නාමයක් මට ප්‍රදානය කරනවා කියලා.